අයිබෝන් සිළුම දෙනාට. ඉතින් කාලගුණය කියලා කියන්නේ අපිට හිතා ගන්න බැරි වෙලාවෙදී සිදුවන වෙනස් වීම. ඉතින් මෙන්න මේ වෙලාවේ අපිට දැක ගන්න පුළුවන් ශ්‍රී ලංකාව අසලින්ම සුලිකුණාඩු තත්ත්වයක් වර්ධනය වෙමින් තමයි පවතින්නේ. ඉතින් ඔයාලට මම මේ පෙන්වන්න යන්නේ මේකේ ට්‍රැකින් එක. ඒ කියන්නේ මේ සුලිකුණාටුව වර්ධනය වෙවි එහෙම නැත්නම් මේක අඩු පීඩන කලාපයක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් පීඩන අවපාතයක් කියලා කියන්න පුළුවන්. නමුත් ඒක යම්කිසි වර්ධන අවධියකට ලක් වෙලා තියෙන්නේ. ඉතින් මම zoom කරලා පෙන්නන්නම්. මෙන්න මේ ස්ථානේ වලට පේනවා ඇති මේ ට්‍රැකින් එකක් පෙන්නනවා. මෙන්න මේ විදිහට. දැන් අපි බලමු. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන යට දිනේකුත් සඳහන් කරලා තියෙනවා. මේ 7 වෙනිදා තමයි අද දවස් 7 වෙනිදා. ඉතින් මම දැන් ඉස්සරහට යවනවා මේක කොයි පැත්තට යන්නේ කියලා බලා ගන්න. අපි ඕන දැන් ප්ලේ කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ස්ථානේ මෙන්න මේ දඟරයක් වගේ ලෝගෝ එකක් තියෙනවා පෙන්නුම් කරනකොට පේනවා ඇති. ඉතින් මේක ටිකෙන් ටික ඉස්සරහට යනවා අපිට බලා ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේක ඇත්තටම බැලුවොත් එහෙම මේ ට්‍රැකින් එකත් එක්ක අර පහුගිය කාලේ වගේ ගොඩක්ම අම්පාර පැත්තට තමයි ඇත්තටම යන්නේ. ඒ කියන්නේ අම්පාර හරහා මඩ කලපුව ත්‍රිකුණාමලය ඉතින් ඔන්න ඔය ආසන්න පැත්තට බර වෙලා තමයි මේක ගමන් කරමින් පවතින්නේ. ඉතින් නමුත් ඔයාලට පේන ඇති මේ ගැලකෙන සුළං ධාරාවත් එක්ක ඒක ලංකාවට යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් අරන් යන්න බැරි කමක් නැහැ. ඉතින් දැන් ඔන්න 8 වෙනිදා වගේ වෙනකොටත් මේ ස්ථානයේම තමයි පවතින්නේ. ඉතින් ඒක අපි වැසි සම්බන්ධ පැත්තට ගිහලා බැලුවොත් එහෙනම් වැස්සත් එක්ක ඔයාලට පේනවා ඇති මෙන්න මේ පැත්තට මෙන්න මේ ප්‍රදේශයන් වලට 8 වෙනිදා කියලා කියන්නේ හෙට. ඉතින් මේ අකුණු ගහන දේවල් තමයි පෙන්වන්නේ. ඉතින් අපි සුළං පැත්තට ගිහින් බලුවොත් එහෙම සුළඟේ වේගයේ පැත්තට ගිහලා බැලුවත් දැක ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් 26ක් ඒ වගේම තමයි 27ක් ඒ වගේ ප්‍රමාණයකින් තමයි සුළඟේ වේගය වර්ධනය වෙමින් පවතින්නේ. වලාකුළු පැත්තට ගිහලා බැලුවොත් එහෙම ඔයාලට මේ වලාකුළු පිරිච්ච අහසක් ලංකාව අවට තියෙනවා දැක බලා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් රේඩාර් සැටලයිට් පැත්තට ගිහලා බැලුවත් ඒ විදිහටම තමයි මේ තියෙන්නේ. සැටලයිට් දර්ශන. ඉතින් මේ ට්‍රැකින් එකත් එක්ක අපි ඉස්සරහට යවනවා මෙන්න මේ විදිහට. ඉතින් සැටලයිට් කියන ඒවා අපිට ගොඩක් දිගට එහෙම නැත්නම් ඉස්සරහට ගොඩක් බලා ගන්න බෑ. ඒ නිසා මම නැවතත් වැස්ස සම්බන්ධව ඉස්සරහට යවනවා. ඒකට අපිට බලා ගන්න පුළුවන් වේවි. ලොකු වෙහිබර තත්ත්වයක් බලා ගන්න පුළුවන් වේවිද කියලා මේ තියෙන ගැටලුකාරී තත්ත්වයක් එක්ක. ඉතින් මෙන්න මේ විදිහට ඉස්සරහට යනවා මේක. ඉතින් මේ තියෙන්නේ 8 වෙනිදා ඒ කියන්නේ හෙට දවසේ ඔයාලට පේනවාද මේ තද රතු පාටින් පේන්නේ මිලිමීටර 45ක් විතර වැස්සකුත් එක්ක තමයි ඉස්සරහට එන්නේ. ඉතින් මේක මම දැන් 9 වෙනිදා කරන්නම්. මේක ලොකුවට වීඩියෝ එක දිගට අදගෙන යන්නේ නැති නිසා ඔයාලට පේන ඇති 9 වෙනිදා වෙනකොට මෙන්න මේ හම්බන්තොට පැත්තට කිට්ටු වෙන්නේ නැත්නම් මේ අම්පාර මඩකලපුව කියන ප්‍රදේශයන් වලට වැඩිපුරම වර්ෂාපතනයක් එක්ක තමයි මේක යන්නේ. ඉතින් එතකොට 9 වෙනිදා අවශ්‍ය යාමේ මෙතන 9 වෙනිදා උදේ තමයි දැන් පෙන්눔 කරලා තියෙන්නේ. බලමු පිටරට තඩියක් ඉස්සරහට දාලා කොයි වගේද කියන්නේ කියලා. ඉතින් මේක වල පේන ඇති ටික ලංකාවෙන් දැන් භාගයක් විතර අර පාට වෙන්න පටන් ගත්තා. පාට වෙනවා කියලා කියන්නේ පාටත් එක්ක නිරූපණය කරන්නේ වැස්සේ ස්වභාවය කොයි වගේද කියලා. ඉතින් මිලිමීටර 20 වෙන්න පුළුවන්, 30 වෙන්න පුළුවන්, 40 වෙන්න පුළුවන්. නමුත් වාසනාවකට මේක ලොකු ගැටුකාරී තත්ත්වයක් ලංකාවට අරන් එන්නේ නැති ස්වභාවයක් තමයි පෙන්눔 කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක 9 වෙනිදා 10 වෙනිදා වගේ කාලේ වෙනකොට අඩු වෙලා යන ගතියක් පෙන්눔 කරලා තියෙනවා. අඩු වෙලා ඉන්දියාව පැත්තට නැත්නම් ඒක යාපනයේ පැත්තෙන් ඉස්සරහට ඉන්දියාව පැත්තට තමයි තල්ලු වෙලා යන්නේ. ඒ නිසා මේකෙන් ලොකු හානියක් ලංකාවට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් 7 වෙනිදා සිට බැලුවොත් එහෙම 7 වෙනිදා 9 වෙනිදා වගේ කාල සීමාවත් එක් විශේෂයෙන්ම 9 වෙනකොටත් මෙතන තියෙන්නේ 10 වෙනිදා වගේ වෙනකොට වඩ පුළුවන් වෙයි 11 වගේ දින වෙනක 7 වෙනිදා සිට 11 වෙනිදා දක්වා ටිකක් අපිට වැස්ස බලාපොරොත්තු වෙනවා. ඒක තද බල විදිහට වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මඩකලපුව අම්පාර ත්‍රිකුණාමලය මුලතියු කියන ඒ ස්ථාන හරහා තමයි මේක ගමන් කරමින් පවතින. ඒ නිසා ඒ ප්‍රදේශයන් වලට විශේෂයෙන්ම මහවැලිඟක තියෙන ස්ථාන වලට ජලාශ වලට වැඩි හරියක්ම වර්ෂාපතනයත් එක්ක යම් කිසි දෙයකට තද බල විදිහට බලපාන්න පුළුවන්. ඉතින් ඒ පැත්තට බලපානවා. ඒ වගේම අනිත් පැත්තට ඒක ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මම හිතනවා මේක වැදගත් වේවි. ඒ ප්‍රදේශයන් වල ඉන්න අයට කොහොම නමුත් ගොඩක් කල්පනාකාරී විය යුතුයි. මොකද පහුගිය කාලෙත් ඒ වගේ දේවල් සිද්ධ වෙච්ච නිසා. එහෙනම් හැමෝටම ජය වේවා. ඉතින් මේකේ ට්‍රැකින් එක පෙන්වන්න තමයි මට ඕනුනේ. මොකද මේ වර්ධනය වෙච්ච අවපීඩන තත්ත්වයක් එක්ක ලංකාවට ඒක බලපාන ස්වභාවය. ඉතින් ඔයාලට නැවතත් ඒක බලා ගන්න පුළුවන්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම ජය වේවා. ඉතින් මේ වගේ දැනුවත් කිරීම වීඩියෝස් වලට